ආයිබෝවන්. සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයන් බැංකු ගිණුම් කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ විශේෂයෙන් ජංගම ගිණුම් පවත්වාගෙන යාම පිළිබඳව අපි මීට පෙර සාකච්ඡා කළා. මේ ජංගම ගිණුම් විශේෂයෙන් විවෘත කරනකොට අපි සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඒ ව්‍යාපාරයේ ස්වභාවය අනුව මේ ගිණුම් කටයුතු පවත්වාගෙන යන ගිණුමක් විවෘත කරන්න විවිධ නීතිමය ප්‍රතිපාදන අදාළ වෙනවා. ඒ වගේම ඔබ විසින් ගිණුමක් විවෘත කරන්න විශේෂයෙන් ජංගම ගිණුමක් හෝ වෙන යම් ආකාරයක ගිණුමක් හෝ විවෘත කිරීමට බැංකුවක් වෙත ලබා දෙන අයදුම් පත්‍රය, අපි ඒක මැන්ඩේට් පත්‍රය, බලපැවරුම් පත කියලා කියනවා. මේ මැන්ඩේට් පත්‍රයට අමතරව ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඔබ විසින් ලබා දිය යුතු ලේඛන විවිධ වෙනවා. මෙතෙන්දී අපි සලකලා බලනකොට සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් විදියට සමහර වෙලාවට තනි පුද්ගල ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්. ඒත් එක්කම හවුල් ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී සමාගමක් විදියට ලියාපදිංචි වෙලා තියෙන්න පුළුවන්. මම හිතන්නේ මේ සමාගම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම දැනුවත් කිරීමේ මේ වගේ වැඩසටහනක් පැවැත්වුවා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මයෙක් විසින්. මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් ඒ වැඩසටහනේදී සිද්ධ කරලා තියෙනවා. විවිධ සමාගම් වර්ග, ඒ වගේම ඒ සමාගම් වලට අදාළ නීතිමය ප්‍රතිපාදන, විශේෂයෙන් සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම, සමාගමක් ලියාපදිංචි කිරීම වගේ සියලුම දේවල් ඒකෙදි සාකච්ඡා වුණා. දැන් මෙතනදී විශේෂයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කියන විදිහේ ව්‍යාපාරික ආයතනයක් බැංකු ගිණුමක් විවෘත කරනකොට මොන වගේ ලේඛනද ඉදිරිපත් කරන්න ඕනේ? ඒ ලේඛන නිසි පරිදි ඉදිරිපත් කරලා තමන්ගේ ගිණුම විවෘත කරලා ආයතනයක් විදියට කොහොමද මේ ගිණුම පවත්වාගෙන යන්නේ කියන එක. මුලින්ම අපි තනි පුද්ගල ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සලකා බැලුවොත් අපි දන්නවා ඒකේ නමින්ම කියවෙන විදියට ඒකේ ඉන්නේ එක් පුද්ගලයෙක් පමණයි. තනි පුද්ගල ව්‍යාපාරයක්. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයකට විශේෂයෙන් අපි ජංගම ගිණුමක් හෝ වෙන යම් ආකාරයක ගිණුමක් පවත්වාගෙන යාමේදී අපි ගිණුම විවෘත කරන අවස්ථාවේදී මැන්ඩේට් පත්‍රයට අමතරව විශේෂයෙන්ම 1987 අංක 4 දරන ව්‍යාපාර නාම පනත යටතේ ඒ අදාළ ව්‍යාපාරය අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචිය තහවුරු කරන ඒ අදාළ ව්‍යාපාර නාම සහතිකය අපි ලබා ගන්නවා. ඒකේ මුල් පිටපත නෙමෙයි, අපි පිටපතක් තමයි ගන්නෙ. ඒ පිටපතට අනුව ඒ ව්‍යාපාරයේ නමට අපිට තනි පුද්ගලයා තමයි ගිණුම විවෘත කරන්නේ. ඒ වගේම ව්‍යාපාරයේ නමට තනි පුද්ගල ව්‍යාපාර ගිණුමක් අපිට ආරම්භ කරන්න පුළුවන්. එතකොට එතෙන්දී ඔබ තනි පුද්ගල ව්‍යාපාරික ගිණුමක් විවෘත කරනවා නම් ඒ අවස්ථාවේදී තමන්ගේ ගිණුම පවත්වාගෙන යාමට ඒකට අදාළ ගනුදෙනු කටයුතු සිදු කිරීම සඳහා තමන්ගේ අත්සන, ඒ වගේම අත්සනට අමතරව තමන් නිල මුද්‍රාවක් පාවිච්චි කරනවා නම් ඒක ගිණුම විවෘත කරන අවස්ථාවේදීම බැංකුවට ඉදිරිපත් කරලා ඒ විදියට තමන්ගේ ගිණුමේ ආකාරයට පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම මීළඟට තවත් තියෙන විශේෂ ව්‍යාපාරික වර්ග විදියට, ව්‍යාපාර වර්ග විදියට හවුල් ව්‍යාපාර සහ සමාගම් සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් වෙනකොට හවුල් ව්‍යාපාරයක සහ සමාගමක ප්‍රධාන වශයෙන් වෙනස්කම් තියෙනවා. අපි හවුල් ව්‍යාපාරයක් ගැන මුලින්ම අවධානයට යොමු කරොත් හවුල් ව්‍යාපාරයක් ගත්තාම මේකේ හවුල්කරුවන් දෙකක් හෝ අවමය දෙදෙනෙක් ඉන්න පුළුවන්, උපරිමය 20ක් ඉන්න පුළුවන්. එතකොට හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනතක් ලංකාවේ තියෙනවා. එතකොට මේකට අදාළ නීතිමය ප්‍රතිපාදනත් එක්ක විශේෂයෙන් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් විසින් ගිණුමක් විවෘත කරනකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාපටිපාටියන් කීපයක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපි දැන් සමාගමක් සමග සංසන්දනය කරලා බලනකොට සමාගමක් කියන්නේ නෛතික පුද්ගල භාවයක් ඇති ආයතනයක්. අපි නෛතික පුද්ගල භාවයක් කියන එකෙන් අදහස් කරන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදියට සැලකීම. ඒ කියන්නේ ඒ ආයතනයට විරුද්ධව නඩු පවරනු ලබන්නත් ආයතනය නමින් ඔවුන්ට නඩු පැවරීමටත් හැකියාවක් තියෙන ආයතනයකට අපි කියනවා නෛතික පුද්ගල භාවයක් තිබෙන ආයතනයක් කියලා. එතකොට
සමාගමක් නෛතික පුද්ගලයෙක් විදියට අපි සැලකුවත් නීති ඉදිරියේ පුද්ගලයෙක් විදියට සැලකුවත් හවුල් ව්‍යාපාරයක් අපි ඇත්තටම නීති ඉදිරියේ නෛතික පුද්ගල භාවයක් ඇති ආයතනයක් විදියට සැලකෙන්නේ නැහැ. ඒ නිසා හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ට තමයි ඔවුන් තනිව සහ එක්ව වගකීමට ලක් වෙන්නේ. එතකොට හවුල්කරුවන් විසින් ගිණුමක් පවත්වාගෙන බැංකුවක ගිණුමක් ආරම්භ කිරීමේදී විශේෂයෙන්ම බැංකු ගිණුම් විවෘත කිරීමේදී සාමාන්‍ය බැංකු පරිචයට අනුව හවුල් ව්‍යාපාරයක ව්‍යාපාර ගිණුම් ගිවිසුම බැංකුවට ලබා ගැනීමක් සිදු කරන්නේ නැහැ. හැබැයි හවුල් ව්‍යාපාරයකට තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් තමන් අදාළ හවුල්කරුවන් අතර තියෙන එකඟත්වය ලිඛිතව හෝ ව්‍යංගයෙන් තියෙන්න පුළුවන්. එතකොට මේ ගිවිසුම ඉදිරිපත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ගිණුමක් විවෘත කරනකොට. හැබැයි මේ මැන්ඩේට් එකට බලපැවරුම් පතට විශේෂයෙන් සියලුම හවුල්කරුවන් බැංකුවත් සමග ගිවිසුමට එළඹෙන්න ඕනේ. මොකද ඒ අය තනිව සහ එක්ව වගකීමට යටත් වෙන නිසා. ඒත් එක්කම අදාළ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් අතුරින් කවර හවුල්කරුවන්ද ගිණුම් කටයුතු මෙහෙයවීම සඳහා නම් කරන්න කියන එක විශේෂිතව බැංකුවට දැනුම් දෙන්න ඕනේ. ඒත් එක්කම ඒ අයගේ ආදර්ශාත්සන් සහිතව බැංකුවට මෙන්න මේ ආදර්ශාත්සන් සහිත අය තමයි බැංකුවේ ගිණුම් කටයුතු මෙහෙයවීම සඳහා ඉදිරිපත් වන්නේ කියන එක බැංකුවට දැනුවත් කරන්න ඕනේ. ඒත් එක්කම හවුල් ව්‍යාපාරයක් අවසන් වෙන ක්‍රම තියෙනවා. එතකොට යම් ආකාරයකට හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වීම නිසා, එහෙමත් නැත්නම් හවුල්කරුවෙකුගේ මිය යාමක් නිසා, එහෙමත් නැත්නම් හවුල් ව්‍යාපාරයේ අරමුණ අවසන් වීමෙන් කිසියම් අරමුණකට පිහිටවපු යම් හවුල් ව්‍යාපාරයක් ඒ අරමුණ ව්‍යාපාරික අරමුණ අවසන් කිරීම නිසා අවසන් වුණාට පස්සේ හවුල් ගිවිසුම අවසන් වෙනවා නම් හරි මෙන්න මේ විවිධ අවස්ථාවලදී හවුල් ගිවිසුමක් හවුල් ව්‍යාපාරයක් අවසන් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී බැංකුව වෙත යම් ආකාරයකට හවුල්කරුවෙක් මිය ගියා නම් හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙක් මිය ගියා නම් පහා මේ බව බැංකුව වෙත දැනුම් දෙන්න ඕනේ. දැනුම් දීම සිදු කරලා ඊට අමතරව මොකද හවුල් ව්‍යාපාරය එතනින් එහාට අවසන් වෙනවා නම් හැබැයි මෙතෙන්දී තව එක අවස්ථාවක් තියෙනවා හවුල් ව්‍යාපාර ගිවිසුමේ යම් ආකාරයකට ප්‍රතිපාදනයක් තියෙනවා නම් තමන්ගේ හවුල් ව්‍යාපාරයේ එක් පාර්ශවයක් හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වෙලා ගියොත් හරි මිය ගියොත් හරි තවදුරටත් මේ හවුල් ව්‍යාපාරය ඉතිරි හවුල්කරුවන්ට පවත්වාගෙන යන්න නව හවුල්කරුවන් ඇතුළත් කරගන්න මේ ආදී වශයෙන් ඒකට අදාළ ප්‍රතිපාදන තමන්ගේ හවුල් ව්‍යාපාර ගිවිසුමේ ඇතුළත් කරලා තියෙනවා නම් අන්න එතකොට නැවත ව්‍යාපාර නාම සහතිකය නැවතත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අදාළ පළාත් පාලන ආයතනයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඒ අදාළ වෙනස්කම් සිදු කිරීමෙන් පස්සේ නැවතත් ඒ අදාළ ලේඛන බැංකුවට ගෙනත් දීලා අදාළ ගිණුම් කටයුතු තවදුරටත් පවත්වාගෙන යනවද? ඒත් එක්කම සමහර අවස්ථාවලදී ඒ ගිණුම පැවති ගිණුම වසා දමලා අලුතින් ගිණුමක් විවෘත කරනවද? මෙන්න මේ ආදී වශයෙන් අදාළ සාකච්ඡා කරලා ඒ අදාළ ගිණුම් කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම අපි තවදුරටත් සඳහන් කරෝතින් සමාගමක් සම්බන්ධයෙන් ගිණුමක් විවෘත කරනකොට මේ සමාගමක් කියන එක අර මුලින් සඳහන් කරා වගේ සමාගමක් කියන්නේ නෛතික පුද්ගලයෙක්. එතකොට මේ නෛතික පුද්ගලයෙක් වුණාම අර හවුල් ව්‍යාපාරයක වගේ තනිව හවුල්කරුවන් වගකීමකට ලක්වීමක් නෙමෙයි වෙන්නේ. සමාගමේ නාමයෙන් තමයි වගකීමට ලක් වෙන්නේ. ඒ නිසා සමාගමක ඉන්න පාර්ශවයන් ඒ අදාළ අධ්‍යක්ෂකවරු වෙන්න පුළුවන්. ඒ අධ්‍යක්ෂකවරුන් විසින් යෝජනා සම්මතයක් ඉදිරිපත් කරලා ඒ යෝජනා සම්මතයට අනුව තමයි බැංකු ගිණුමක් විවෘත කිරීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ අනුව විශේෂයෙන්ම සමාගමකට ජංගම ගිණුමක් විවෘත කරන අවස්ථාවකදී අපි විවිධ ලේඛන ලබා ගැනීමක් සිද්ධ කරනවා ඔබ විසින් ඉදිරිපත් කළ යුතුයි බැංකුවට. එතකොට මේ වගේ අවස්ථාවකදී විශේෂයෙන් සමාගමේ සංස්ථාගත කිරීමේ සහතිකය අර අපි හවුල් ව්‍යාපාරයක හෝ තනි පුද්ගල ව්‍යාපාරයක ව්‍යාපාර නාම සහතිකය වගේ විශේෂයෙන් සමාගමක ඉදිරිපත් කරන්න ඕනේ සමාගමේ සංස්ථාගත කිරීමේ සහතිකය. එතකොට ඒ සංස්ථාගත කිරීමේ සහතිකයේ සමාගමේ නම ඒ වගේම ලියාපදිංචි කළ දිනය ඒත් එක්කම සමාගම කවර වර්ගයේ සමාගමක්ද කියන එක සමාගම් ලියාපදිංචි කිරීමේ අංකය මේ සියලුම දේවල් ඇතුළත් වෙලා තියෙනවා. ඒත් එක්කම අපි කියනවා සමාගමක තියෙනවා
ව්‍යවස්ථාවලියක්. එතකොට මේ ව්‍යවස්ථාවලියේ පිටපතක් බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒත් එක්කම මේ සමාගමේ ආරම්භ කිරීමට අදාළ අපි කියනවා පෝරම අංක 1 යටතේ විශේෂයෙන් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂකවරුන් කවුද, කොටස්කරුවන් කවුද, ඒත් එක්කම සමාගම් ලේකම්වරයා කවුද කියන එක. මෙන්න මේ ආදී තොරතුරු මූලික ආරම්භක අවස්ථාවේ මූලික තොරතුරු ටික මේ පෝරමාංක 1 ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේ පෝරමාංක 1 සමාගම ආරම්භ කරන අවස්ථාවේදී ඒ සමාගම වෙනුවෙන් කටයුතු කරපු ඒ අදාළ පාර්ශවයන්, සමාගමට අදාළ පාර්ශවයන් මේ වන විට කල් ගත වීමෙන් පස්සේ යම් වෙනස්කමකට ඒ තනතුරු වල ඒ පුද්ගලයන්ගේ යම් වෙනස්කමක් සිදු වෙලා තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපි පෝරමාංක 20 සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ලබා අනුමැතිය ලැබුණේ පෝරමාංක 20 බැංකුව වෙත ඔබ ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. ඒකට පෝරමාංක 20 ඇතුළත් වෙනවා යම් ආකාරයකට සමාගමේ අධ්‍යක්ෂකවරුන්ගේ යම් වෙනස්කමක් සිද්ධ වුණා නම්, ඒ වගේම ඉනිෂියල් ආරම්භක කොටස්කරුවන්ගේ, ඒ වගේම ආරම්භක අවස්ථාවේ හිටපු සමාගම් ලේකම්වරයාගේ නම වෙන්න පුළුවන්, ඒ වගේම වෙනත් යම් ඩීටේල්ස් වෙන්න පුළුවන්, ලිපිනය වෙන්න පුළුවන්. ඒ අදාළ සියලු තොරතුරු යම් වෙනස් කිරීමක් සිද්ධ කරලා තියෙනවා නම් අනේ පෝරම 20 බැංකුවට ඉදිරිපත් කළ යුතුයි. ඒත් එක්කම තව සමහර අවස්ථාවලදී අපි දන්නවා 2007 අංක 7 දරන නව සමාගම් පනත එන අවස්ථාව වන විටත් ස්ථාපිත කරලා තිබිච්ච සමාගමක් වුණා නම් ඒ සමාගම ඒ පැරණි සමාගම නව පනත යටතේ නැවත ලියාපදිංචි කිරීම අවශ්‍ය වුණා. එතකොට ඒ එවැනි සමාගමකට පෝරමාංක 40 තියෙනවා. එතකොට ඒකේ පිටපතක් ඉදිරිපත් කරන්න ඕනේ තමන්ගේ බැංකු ගිණුම විවෘත කරන ශාඛාවට. ඒත් එක්කම මේ අදාළ බැංකුවේ මේ ශාඛාවේ ජංගම හෝ වෙනත් යම් ආකාරයක ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යාමට, ඒත් එක්කම ඒ ගිණුමේ ගිණුම් කටයුතු මෙහෙයවීම සඳහා බලයලත් නිලධාරීන් කවුද කියන එක, ඒ වගේම වෙනත් යම් මේ ගිණුම සම්බන්ධ විශේෂයෙන් බැංකුව විසින් යම් ආකාරයක විශේෂිත කොට සැලකිය යුතු යම් කරුණක් තියෙනවා නම් මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් යෝජනා සම්මතයක් සමාගම විසින් සම්මත කරන ලද යෝජනා සම්මතයක් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් බැංකුව වෙත ඉදිරිපත් කළන්න ඕනේ. මේ ලේඛනය ඇත්තටම අපි ගන්නේ සමාගමේ ලිපි ශීර්ෂයක් යටතේ. එතකොට මේ අදාළ ලේඛන ඒත් එක්කම මීට අමතරව සමහර අවස්ථාවලදී ඒ ව්‍යාපාරයේ ස්වභාවය අනුව යම් යම් ලේඛන මීට අමතර ලේඛන ලබා ගැනීම අවශ්‍ය වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ආයෝජන මණ්ඩලය ලියාපදිංචි කරලා තියෙන සමාගමක් නම්, අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ලියාපදිංචි කරලා තියෙන සමාගමක් නම් මේ වගේ ඒ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඒ අදාළ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට විශේෂිත බලතල, විශේෂිත ප්‍රතිපාදන ඇතුළත් යම් සහතික නිකුත් කරලා තියෙනවා නම් යම් යම් ප්‍රමිති ඒ අදාළ ආයතන විසින් ඒ අදාළ ලේඛනත් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම විදේශ මුදල් වලින් ගිණුම් විවෘත කරන අවස්ථාවලදී විශේෂයෙන් ඒ විදේශ මුදල් ප්‍රේෂණ විදියට ලැබීමට මේ ගිණුම් වලට අදාළව යම් ලේඛන ඉදිරිපත් කිරීමට තියෙනවා නම් අන්න ඒවත් ඒ සියලුම දේවල් බැංකුව වෙත ලබා දෙන්න ඕනේ ගිණුම් විවෘත කරන අවස්ථාවේදී. ඒ වගේම විශේෂයෙන් මේ ව්‍යාපාරික ගිණුමක් පවත්වාගෙන යාමේදී තවත් වැදගත් දෙයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ ගිණුම් කටයුතු මෙහෙයවන බලයලත් නිලධාරීන් නම් කිරීමේදී. ඒතර මේ බලයලත් නිලධාරීන් නම් කරනකොට විශේෂයෙන්ම ගිණුම විවෘත කරන අවස්ථාවේදී මැන්ඩේට් පත්‍රයත් එක්ක මුල් අවස්ථාවේදී දීපු මේ බලයලත් නිලධාරීන්ගේ අත්සන් යම් අවස්ථාවකදී වෙනස් කරනවා නම් මේ ව්‍යාපාරික ආයතනයක් විසින් ඒ බව වහාම Tamanගේ බැංකුව වෙත දැනුම් දිය යුතුයි. ඒත් එක්කම ඒ බැංකුව වෙත දැනුම් දෙන අවස්ථාවේදී ඒ අත්සන් බලයලත් නිලධාරීන්ගේ අත්සන් වෙනස් කරන්නේ කවර දිනයක සිටද කියන එකත් දැනුම් දීම වැදගත්. එතකොට මේ විදිහේ යම් වෙනස්කමක් දැනුම් දෙනවා නම් විශේෂයෙන් මේ ආයතනයේ ස්වභාවය අනුව හවුල් ව්‍යාපාරය නම් සියලුම හවුල්කරුවන් අත්සන් කරලා ඒ අදාළ ලේඛනීය බැංකුවට ලබා දීම වැදගත්. ඒත් එක්කම සමාගමක් වෙනවා නම් අර මුල ගිණුම විවෘත කරන අවස්ථාවේදී වගේම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මතයක් වශයෙන් ඒ යෝජනා සම්මතයේ පිටපතක් වශයෙන් බැංකුවට ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා.
ඒත් එක්කම මේ ගිණුම් කටයුතු පවත්වාගෙන යාමේදී විශේෂයෙන්ම ඒ සමාගමටත් අර අපි කලින් ජංගම ගිණුම් පවත්වාගෙන යාමේදී සාකච්ඡා කළා වගේ පහසුකම් ණය පහසුකම් ලබා ගැනීමේදී මේ වගේ අයිරා පහසුකම් ලබා ගැනීමේදී ඒ සමාගම ඒ අදාළ ලේඛන නිසි පරිදි බැංකුවක් වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ ජංගම ගිණුම් පවත්වාගෙන යනකොට මේ ගිණුම විවෘත කරන විශේෂයෙන්ම ගිණුම විවෘත කරන අවස්ථාවේදී මූලික වශයෙන්ම ඒ ගිණුමට අදාළ කොන්දේසි ජංගම ගිණුමක් වෙනවා නම් ඉදිරි කිරීමේ ගිණුමක් වෙනවා නම් මේකට අදාළව විශේෂයෙන් ඒ අදාළ බැංකුවේ පවතින නීති රීති සහ කොන්දේසි මාලාවක් අනිවාර්යෙන් ඇතුළත් වෙනවා. එතකොට ඔබ මුල අවස්ථාවේදීම ගිණුම විවෘත කරන අවස්ථාවේදීම වැදගත් වෙනවා මෙන්න මේ ගිණුම් කටයුතු මෙහෙයවා පවත්වාගෙන යාමේදී අදාළ වෙන නීති රීති නියමයන් කොන්දේසි සම්බන්ධයෙන් යම් දැනුවත් වීමක් ලබා ගන්නට. බොහෝ අවස්ථාවලදී අදාළ ගිණුම විවෘත කරන මැන්ඩේට් පත්‍රයේම මේ ගිණුම් කටයුතු මෙහෙයවීමට අදාළ කොන්දේසි නියමයන් සියලු දේවල් සඳහන් කරලා තියෙනවා. මේ පිටපතක් ලබාගෙන ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම මම හිතන්නේ ගිණුම් කටයුතු පවත්වාගෙන යාමේදී විශේෂයෙන් විවිධාකාරයක ගැටලු මතුවීමේ අවස්ථා මගහරව ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි සෑම ආයතනයකටම තමන්ගේ ජංගම ගිණුමක් සම්බන්ධයෙන් නම් මාසික ගිණුම් ප්‍රකාශයක් ලැබෙනවා. එතකොට මේ මාසික ගිණුම් ප්‍රකාශයේ ඒ අදාළ ආයතනයේ කරපු නිකුත් කරපු චෙක්පත් සහ ගෙවීම් වෙච්ච සිදුවෙච්ච චෙක්පත් ආදී සම්බන්ධයෙන් යම් ආකාරයකට සැසඳුම් කරලා මේ විදියට ගිණුම් කටයුතු පවත්වාගෙන යාම වඩාත් සුමට විදියට කරගෙන යන්න පුළුවන්. තමන්ගේ පැත්තෙන් ඒ වගේ වෙන තමන්ගේ යුතුයකම් කොටස ඉටු කරනවා නම් ඒ නිසා ඒ වගේ ගනුදෙනුකරු සහ බැංකුකරු අතර ඔබ ආයතනයක් වුණත් සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන ආයතනයක් වුණත් මේ ආයතනයේ පැත්තෙන් විශේෂයෙන් බැංකුකරු සහ ගනුදෙනුකරු අතර තියෙන මේ සම්බන්ධතාවයේ ඔබගේ යුතුයකම් වගකීම් වගේම බැංකුව පැත්තේ යුතුයකම් වගකීම් දෙපැත්තටම තියෙනවා. එතකොට මේ අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ අවබෝධය මත තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන අතරතුරේදී මේ වගේ තමන්ගේ බැංකු කටයුතු ඉතාම හොඳින් පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා.